මගේ යාළුවනේ අදත් ඔයාලා හැමෝම ශර්මිලා සැමුවල් ඔන්ලයින් මගේ channel එකට ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද දවසේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ අපේ පවුලේ පුංචි පුතෙක්ගේ අකුරු කියවීමේ පුංචි අවස්ථාවක්. ඉතින් චාරිත්‍රානුකූලව ඒ බබා සහ යාගේ අම්මයි තාත්තයි අදහන ආගමට අනුව ඒ සියලුම දේවල් සූදානම් කරගෙන අපි මේ ලෑස්ති වෙන්නේ පුතාගේ අලුත් ගමනකට යන්න පටන් ගන්න මුල්ම පියවර. ඒ කියන්නේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ළඟ ඉඳගෙන මුල්ම අඩිතාලම මේ පුතාට එකතු කරන්න. ඉතින් අකුරු කියවන්න. ඉතින් මෙයාගේ අම්මත් එක්ක යා පහනක් පත්තු කරලා බුදුහාමුදුරන්ගේ වගේම ගණ දෙවියන්ගේ ලක්ෂ්මී දේවියගේ ඒ පින්තූරත් මෙතන තියෙනවා. ඉතින් එයාලගේ ආශිර්වාද ලබාගෙන හඳුන් කුරුපත්තු කරලා ඒ දෙන්න බුදුන් වදින තමයි මේ සූදානම් වෙන්නේ. ඉතින් මගේ යාළුවනේ ඔයාලා බලනවා ඇති මේ වීඩියෝ එකේ ඉන්නේ මේ බබා කවුද කියලා. ඉතින් මේ අපේ මගේ අක්කා කෙනෙක්ගේ චූටි පුතෙක් තමයි එයාගේ දුවේ චූටි පුතෙක් තමයි මේ වීඩියෝ එකේ මේ ඉන්නේ. ඉතින් එයාලා බෞද්ධ මම ක්‍රිස්තියානි. ඉතින් අපේ පවුලේ බෞද්ධ ක්‍රිස්තියානි. එතකොට බර්ගර් ඒ වගේ හැම ආගමකටම සම්බන්ධයි එකතු වෙලා ඉන්න පවුලක් තමයි අපේ පවුල. ඉතින් අපිට මේ දේවල් අලුත් දේවල් නෙමේ. ඉතින් හැම ආගමකම කියන්නේ හොඳ දේවල් වගේම හැම ශාන්තුවරයෙක්ම හැම කෙනෙක්ම උගන්වන්නේ හැම ගුරුවරයෙක්ම හැම ආගමකටම අදාළ උගන්වන්නේ හොඳ දේවල්. ඉතින් මේ ඉන්නේ ඒ අම්මයි තාත්තයි ඒ චූටි පුතයි අපේ දෙහෙන් පුතයි. ඉතින් අපි මෙයාට ආදරෙට කියන්නේ සුදුමෙන්ක කියලා. ඉතින් එයාත් බලන්නකෝ අපි කට්ටිය එහෙමෙන් කරනකොට එයාත් ඒවා බල දැන් ඔන්න ඉතින් සයන්න කියලා හරි හයියෙන් කිව්වා. මං ඉතින් ඒ වොයිස් දැම්ම නැති හරිම හයියෙන් කෑ ගහනවා. ඉතින් ඒක ඕගොල්ලන්ට කරදරයක් වේද කියලා මම හිතුවා. ඒ නිසා මම එයාගේ වොයිස් එක අඩු කරා. ඉතින් හරිම මේ පුංචි පුතා හරිම ඇක්ටිව් බබෙක්. ටිකක් දඟ වුණාට හැමදේම හොඳට තේරෙනවා. ඉතින් එයාලගේ වයස යන්නත් කලින් එයාලා ගොඩක් දේවල් අල්ලගන්න හින්දා මොකද දැන් වුණත් එයාලා එක එක ඒවා අල්ලගෙන කියවෙනවා. දැන් මේ බබාට අවුරුදු 2කුත් මාස 8කුත් වුණා. ඉතින් දැන් අවුරුදු 3න් 4න් බබාලා නර්සරිත් යනවා. ඒක නිසා ඉතින් මේ පුතාටත් අකුරු කියවලා එයාගේ ජීවිතේට ඒ ලබා ගන්න ඕනේ අත්දැකීම අපි දෙන්න ඕනේ කියලා ඉතින් හිතුවා. ඉතින් යාට ගොඩක් තෑගි හම්බ වුණා හැමෝගෙම. ඉතින් ඒ තෑගි ටික කඩනවා බලනවා. තවත් චූටි යාළුවෝ ටිකක් ඉඳියා. ඉතින් එයාලත් එක්ක එකතු වෙලා ඉතින් හරිම ලස්සන ෆැමිලි එකේ කට්ටිය විතරක් එකතු වෙන පුංචි උත්සවයක්. ඉතින් ඇත්තට මේ වගේ උත්සව, ඒ කියන්නේ මේ වගේ දරුවන්ගේ දේවල් මේ විදිහට තමන්ගේ පවුලේ කට්ටිය විතරක් එකතු වෙලා හරි සුව පහසු විදිහට දරුවටත් එක්ක එතකොට කිසි ප්‍රශ්නයක් නැහැනේ. මේවා ඒ කියන්නේ ළමයාටත් මේක එතකොට අර වෙනසක් දැනෙන්නේ නැහැ. එයාත් හොඳට මේ ස්ථානෙට ඇවිල්ලා එයා මේ වැඩේට මුල් තැන දෙනවා. මොකද එයාටත් මේක ඒතකොට ලොකුවට විශේෂ වෙන්නේ නැහැ. ඉතින් හරිම ලස්සන දවසක්. හරිම උදේ පාන්දර ඊටත් වැඩි මේ බබා හැරලා උදේ පාන්දර 5ට හැරලා බලන්න මේ ලස්සනට සරමකුයි අද්දික කමිසකුයි ඇඳලා නැෂනල් කිට් එකක් ඇඳලා හරි ලස්සනට ඉතින් මේ දවස ගත කරා. ඉතින් මං හිතුවා මේ සුන්දර මතකය ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද මේ වීඩියෝස් කවදා හරි දවසක මටත් මතකයක් වෙයි. මොකද මගේ පවුල් සම්බන්ධ ගොඩ දෙනෙක් මේ ස්ථානයේ ඉන්නවා. ඉතින් මටත් මේක දකින්නකොට දවසක හරිම ලස්සන මතකයක් වෙයි. ඉතින් මගේ යාළුවොත් එක්ක බෙදා ගන්න කැමතියි. මගේ channel එකට දැන් subscribers 1000ක් එකතු වෙන ගොඩක් ළඟයි. ඉතින් හැමෝටම ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා ඉන්දියාට මෙච්චර කාලයක්. ඉතින් ඉස්සරහටත් මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මේ යට හම්බෙච්ච ඉතින් යාළුවනේ මම අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලා හැමෝටම මම සුබ පතනවා. ඔයාලගේ ජීවිත හැමදේම සාර්ථක කරගන්න ලැබෙන්න කියලා හැමෝටම ජේසු පිහිටයි.